අයිබෝවන් තුමුල ෝඩෑරි YouTube නාලිකාවෙත අද ඔබ සියදනා සාදරයෙන් පිළිගන්නවා. අද අපි යනවා යුක්‍රේන යුද්ධ භූමියට. අද කතා කරන්නේ යුද්ධ භූමිය පුවතක් නෙමේ. නමුත් ඇමරිකාව ඉතාමත් දැඩි තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ යුක්‍රේන්ට දිගුදුර මිසයිල් ලබා දෙන්න ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් සලකා බලමින් සිටිනවා. මේ පිළිබඳව ඇමරිකානු උපජනපති ජේඩී වන්ස් ප්‍රකාශයක් කරලා තියෙනවා. ඇමරිකාව යුක්‍රේන්ට ටොමහෝක් කෘස් මිසයිල් දෙන්න දැන් සූදානම් කියලා. අද කතාව මේ ටොමහෝක් කෘස් මිසයිල් ගැන. අහලා බලන්න කතාව. මේ තීන්දුව ඉතාමත් තීරණාත්මක එකක්. මොකද මෙතෙක් කල කිසිම යුක්‍රේන්ට සහාය දෙන රටක් දිගුදුර මිසයිල් ලබා දුන්නේ නැහැ. ඔවුන් ලබා දුන්නේ කෙටි දුර මිසයිල්. එක්සත් රාජධානිය විසින් ස්ටෝම් ෂැඩෝ කෘස් මිසයිල් යුක්‍රේන්ට ලබා දුන්නා. ඒ වගේම ස්ටෝම් ෂැඩෝ වල ප්‍රංශ වර්ෂන් එක වන ස්කල්ප් මිසයිලත් යුක්‍රේන් ලබා දුන්නා. ඇමරිකාව කෙටිදුර බැලස්ටික් මිසයිල්ලක් වන ATACMS ලබා දුන්නා. මේ වසර 3මාරක යුද්ධෙදී මේ මිසයිල සියල්ල යුක්‍රේනය රුසියාවට පහර දෙන්න යොදාගත්තා. හැබැයි යුක්‍රේන් ලබාගත් විශාල ජයග්‍රහණයක් නම් නැහැ. දැන් ඇමරිකාව තීරණය කළා තියෙන්නේ දිගුදුර මිසයිලයක් ලබා දෙන්න. මේක කිලෝමීටර් 2500ක් දුර ගමන් කරන්න පුළුවන් ඊටම ප්‍රබල මිසයිල් එකක්. පහුගිය දශක දෙකක තුනක කාලය තුල ඇමරිකාව මේ ටොමහොක් ක්‍රූස් මිසයිල් එක Taman සම්බන්ධ වන යුද්ධවලදී ඉතාමත් ප්‍රබල ලෙස භාවිතා කළා. ඉරාක යුද්ධයේදී විශාල ලෙස ටොමහොක් ක්‍රූස් මිසයිල් යොදාගත්තා. ඒ වගේම ඉතාම මෑතකදී ඉරානයට එරෙහිව ටොමහොක් ක්‍රූස් මිසයිල් 30ක් එල්ල කරන්න ඇමරිකානු නාවික හමුදාව තීරණය කළා. ඒ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර දෙකක් වන නටාන් සහ ඉස්පහාන් වලට. ඉතින් මේ විදිහට ඇමරිකානු හමුදාව සතු ඉතාමත් ප්‍රබලතම ක්‍රූස් මිසයිල්ලයක් ලෙස මේ ටොමහොක් හඳුන්වන්න පුළුවන්. එතකොට මේ යුක්‍රේන්ට මේ ටොමහොක් ක්‍රූස් මිසයිල් ඇයි වැදගත් වෙන්නේ? ඔව්, රුසියාවේ පසුපස රෙයා එරියස් වල පිහිටි හමුදා ඉලක්ක මර්මස්ථාන වල පහර දෙන්න මේ මිසයිල් එකට පුළුවන්. මොකද මේ මිසයිල් එකේ රේන්ජ් එක කිලෝමීටර් 2500ක්. ඒ කියන්නේ මොස්කව් අගනුවරට, සෙන්ට් පීටර්ස්බර්ග් නගරයට, කසාන් නගරයට ඇතුළු රුසියාවේ ප්‍රධානතම නගර සියල්ලටම පහර දෙන්න පුළුවන්. මොකද රුසියාවේ ප්‍රධාන නගර ඉතා විශාල ලෙස පිහිටා තිබෙන්නේ මේ රුසියාවේ බටහිර පැත්තට වෙන්නට. ඒ කියන්නේ යුක්‍රේන්ට ඒ ඉලක්ක ගන්න පුළුවන්. ඒ සියලුම නගර තියෙන්නේ කිලෝමීටර් 2500ක් ඇතුළත රේන්ජ් එකක. ඒතකොට ඇමරිකාව මේ විදිහට ටොමහොක් ක්‍රූස් මිසයිල් යුක්‍රේන් ලබා දුන්නොත් යුක්‍රේන්ට ඕනෑම මොහොතක මේ රුසියාවේ ඉලක්ක ගන්න පුළුවන්. ටොමහොක් ක්‍රූස් මිසයිල් වැඩිපුරම භාවිතා කරන්නේ නාවික හමුදාව විසින්. මොකද මේක ෂිප් බේස් ක්‍රූස් මිසයිල් එකක්. හැබැයි පසුව ඇමරිකානුවන් මේක ලෑන්ඩ් බේස් ක්‍රූස් මිසයිලක් ලෙසත් දියුණු කරලා තියෙනවා. මොකද යුක්‍රේන්ට දෙනවා නම් දෙන්න ඕන ලෑන්ඩ් බේස් ක්‍රූස් මිසයිල්. මොකද යුක්‍රේන්ට ඒතරම් ප්‍රබල නාවික හමුදාවක් හෝ නාවික යාත්‍රා නැහැ. මොකද මේ ක්‍රූස් මිසයිල් භාවිතා කරන්න පුළුවන් නාවික යාත්‍රා යුක්‍රේන්ට නැහැ. කොහොම නමුත් ඇමරිකාව මේ පහුගිය කාලේ පුරාවටම මේ ටොමහොක් ක්‍රූස් මිසයිල් යොදාගත්තේ ඔවුන්ගේ නාවික යාත්‍රාවල සිට. මොකද ඔවුන්ගේ නාවික යාත්‍රා මුළු ලෝකේ පුරාම ගමන් කරනවා. ඉතින් ඔවුන්ගේ නාවික යාත්‍රාවල ප්‍රධානතම මිසයිලයක් විදිහට මේ ටොමහොක් නම් කරන්න පුළුවන්. ටොමහොක් ක්‍රූස් මිසයිල් එක ගැන අපි පසුව කතා කරමු. මොකද මේ ක්‍රූස් මිසයිල් සතු ගුණාංග, මෙහි වේගය, ඒ වගේම මෙහි උපුන් ද්‍රව්‍ය කොතරම් ප්‍රමාණයක් රැගෙන යන්න පුළුවන්ද කියන කරුණු ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. අද කතා කළේ මේ ටොමහොක් ක්‍රූස් මිසයිල් යුක්‍රේන් ලබා දීම ගැන. එතකොට මේකෙන් මේ යුද්ධයේ තීරණය වෙනස් වේවිද? නැහැ. මේ ක්‍රූස් මිසයිල් ලබා දුන්නා කියලා මේ යුද්ධයේ වෙනසක් කරන්න යුක්‍රේන්ට කොහොමවත්ම බැහැ. මොකද මේ මිසයිල් බිම දමන්න පුළුවන් ගුවන් ආරක්ෂණ පද්ධති රුසියානුවන් සතුයි. ඇත්තටම එහෙම ක්‍රූස් මිසයිල් කිහිපයක් හෝ එම ගුවන් ආරක්ෂණ පද්ධති හරහා ගියත් ඒතරම් ප්‍රබල හානියක් කරන්න පුළුවන්ද? එහෙමනම් මේ රුසියානු නායකත්වය, හමුදා නායකත්වය වගේ විශාල වෙනසක් කරන්න පුළුවන් ඉලක්ක ගන්න ඕන. හැබැයි එවැනි දෙයකට ඇමරිකාව කීයටවත් අවසර දෙන්නේ නැහැ. ඔවුන් අවසර දුන්නොත් අවසර දෙන්නේ හමුදා මධ්‍යස්ථාන, ගුවන් හමුදා කඳවුරු වගේ තැනකට පහර දෙන්න විතරයි. ඉතින් ඒ කියන්නේ ටොමහොක් ක්‍රූස් මිසයිල් ආවා කියලා මේ යුද්ධයේ තීරණයේ වෙනසක් වෙන්නේ නැහැ. අනෙක් දේ තමයි මේ මිසයිල් වල මිල. මේ මිසයිලයක් ඩොලර් මිලියන 2ක් පමණ වෙනවා. ඉතින් එක් මිසයිලයක් එතරම් මිල නම් ඇමරිකානුවන්ට එතරම් මිසයිල් ප්‍රමාණයක් දෙන්න පුළුවන්ද? මොකද ඇමරිකානු හමුදාව සතුව තියෙන ප්‍රධානම අවිය නිසා ඔවුන්ටත් එහි ස්ටොක් ඉතා විශාල වශයෙන් අවශ්‍යයි. ඉතින් මේ මිසයිල් එතරම් ප්‍රබල ලෙස නිෂ්පාදනය කිරීමක් සිද්ධ වෙන්නේත් නැහැ. ඒ කියන්නේ මිසයිල් සුළු ප්‍රමාණයක් යුක්‍රේන් ලබා දේවි. ඉතින් යුක්‍රේන්ට මේ මිසයිල් වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇමරිකානු F-16 ගුවන් යාන 61ක් යුක්‍රේන් ලබා දුන්නා. හැබැයි එකම ගුවන් යානයක්වත්
රුසියානු භූමියට ඇතුළුනේ නැහැ. ඉතින් ටොමාහෝක් ක්‍රූස් මිසයිල් වලට වෙන්නේත් අනෙක් දේවල් වලට වෙච්ච දේම තමයි. එකම දේ මේ යුද්ධය අවසන් කරන්න තියෙන කාලය තවත් ඈත් වෙනවා. සහ එක් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළොත් රුසියාව ඒකට එකට එක කිරීමක් අනිවාර්යයෙන්ම කරනවා. ඒ කියන්නේ සමහරලාට ඔරෙෂ්නික් බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ යුක්‍රේන යුද්ධය අවසන් කරන්න ඇත්තටම යුක්‍රේන්ට උවමනාවක් නැහැ. ඇමරිකාවටත් දැන් මේ යුද්ධය එපා වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ට්‍රම්ප් මෙවැනි තීරණ ගන්න. ඉතින් අද කතා කරේ ටොමාහෝක් ක්‍රූස් මිසයිල් යුක්‍රේන් ලබා දීමේ තීන්දුව ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් ටොමාහෝක් ක්‍රූස් මිසයිල් ගැන කතා කරමු. ඉතින් අදට සමුගන්නම් ඔබට සුබ දවසක්.